ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් අපි පොරොන්දුන විදිහටම සුපිරිය බයි විජය ආයතනය විසින් ලෝකලාමා දිනය වෙනුවෙන් අද සවස මේ BMICH පරිශ්‍රයේදී හරි අපූර්ව තරගයක් සූදානම් කරලා තිනවා. ඉතින් ඔබට මගේ පිටුපසින් පෙනෙන්නේ ඒ තරගය මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ පුංචි ඔයාලා වෙනුවෙන්, චූටි බබාලා වෙනුවෙන් මේ තරගය අපි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් එයාලා මේ වෙනකොට මෙතන ඉඳන් එයාලා කැමැතිම චිත්‍රය අඳිනවා. ඉතින් එයාලා ආසම චිත්‍රය එයාලගේ ආසම දවසේ අඳින්නේ. ඉතින් මේ චිත්‍රය අඳින අයගෙන් අපි ජයග්‍රාහකයන් 10 දෙනෙක් තෝරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ ජයග්‍රාහකයන් 10 දෙනාගේ චිත්‍ර අපි බිලිඳු පත්තරේ ඊළඟ සතියෙන් ඔබට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන්නේ මේ කට්ටිය මේ පුංචි බබාලා ටික අපිත් එක්ක එකතු වෙන ටිකක් දුර ඉඳන්. මේ හැමෝගෙම අපි අහලා බලමු. කොයි තරම් සතුටුයිද නැත්තම් මොන වගේ හැඟීමක්ද මේ ගැන තියෙන්නේ කියලා අපි යාලෙන් අහලා බලමු. අපි ඉස්සරෝම යාලත් එක්ක කතා කරන්න කලින් අපි කතා කරමු යාලගේ ටීචර් එක්ක. ඒ කියන්නේ යාලගේ ගුරුතුමීත් එක්ක කතා කරලා බලමු අද දවස ගැන මේ වැඩසටහන ගැන උන්ට මොකද්ද හිතෙන්නේ කියලා. මම ඇත්තටම කියනවා නම් ඕගොල්ලන්ගේ සුපිරියර් කණ්ඩායමට ගොඩාක් ස්තුති කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මේක ඇවිල්ලා මේක නිකන් කම්පිටිෂන් වගේ නෙවෙයි. ඒගොල්ලන්ගේ අර ක්‍රියේටිවිටි අනිත් එක මේගොල්ලන්ව මොටිවේට් කරන විදිහට තමයි මේක තියෙන්නේ. ඒ හින්දා ඕගොල්ලන්ට ගොඩාක් ස්තුති කරන්න ඕන. අනිත් එක අපි එන්නේ සස්නා පෙරපාසලේක ගොඩාක් දුර ඉඳලා මේකට එන්න එකට ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේක ඇවිල්ලා ඇත්තටම වැලියු එකක්. ඒකට ගොඩාක් ස්තුතියි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මම හිතනවා පොඩි ළමයිගේ දිනේ ළමා දිනේ තවත් ලස්සන වෙන්න චූටි ළමයි ගොඩක් එක්ක අපි එක සමනද. ඉතින් අද දවස් අවසානයේ වෙනතෙක්ම අපිත් එක්ක රැඳී ඉන්න මේ දේවල් බලන්න. ඉතින් ඔබත් ඉන්නේ BMICH පරිශ්‍රයේ ළඟ නම් මේ හරිය නම් ඉන්නේ. පුළුවන් ඉදිරි දිනවලදී අපිත් එක්ක එකතු වෙන්න. මොකද අපි දවස් 10ක් පුරාවට මේම ස්ථානයේ ඉන්නවා. දැන් අපි බලමු මේ පුංචි බබාලා කොයි විදිහටද මේ ලස්සන චිත්‍ර අඳින්නේ, කොහොමද මේ දවස එයාලා ගෙවන්නේ කියලා බලමු. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් අද ලෝක ළමා දිනය BMICH පරිශ්‍රයේ අපි කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ 5 වෙනි දිනය. ඉතින් අද දිනයේ අපි ලෝක ළමා දිනය වෙනුවෙන් සුපිරිය බයි විජය ආයතනය විසින් මෙම තරගය අපි සූදානම් කරලා තිබුණා අපේ පුංචි බබාලා වෙනුවෙන්. ඉතින් උදෑසන පටන් විවිධ තරඟ මෙම ස්ථානයේ අපි සූදානම් කරලා තිබුණා. උන්ට ත්‍යාග දුන්නා. දැන් මේ අවසාන අදියරේ අවසාන හෝරාව ගෙවෙන්නේ. ඉතින් සුපිරිය බයි විජය කියන්නේ විජය පුවත්පත් සමාගමේ තවත් එක් සාඩම්බර ඉදිරිපත් කිරීමක් කිව්වොත් හරි. ඔබට අවශ්‍ය කරන අභ්‍යාස පොත් ඒ වගේම ඔබට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය ඉදිරියේදී ඔබ වෙනුවෙන් අපි සූදානම් කරගෙන ඉනවා. ඉතින් මේ දින 10 ඇතුළත ඔබට එන්න පුළුවන් නම් BMICH පරිශ්‍රයට ඔබට පුළුවන් මේ පොත් මිලදී ගන්න ඉතාමත් අඩු මුදලකට 120ක පට්ටමක් යටතේ. ඒ වගේම පොත් 5ක් ගත්තොත් එක පොතක් නොමිලේ ලබා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් අද අපි හවස් වරුවේ දෙවැනි සෙෂන් එක විදියට දෙවැනි වැඩසටහන විදියට අපි සූදානම් කරලා තිබුණේ චූටි බබාලට චිත්‍ර තරගයක්. ඉතින් අපි මේ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයෝ 10 දෙනෙක් තෝරලා තියෙනවා. ඒ ජයග්‍රාහකයන් 10 දෙනාට ඉතාමත් වටිනා සුපිරිය පොත් කට්ටල 10ක් ලැබෙනවා. ඉතින් මේ 10 දෙනාගේ නම් අපි කියන්නම්. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. BMICH පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 2024 5වෙනි දිනයත් සමගයි අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් විජය පුවත්පත් සමාගමය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන සුපිරිය බයි විජය කියන අලුත් සන්නාමය පිළිබඳව අපිත් එක්ක කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා විජය පුවත්පත් සමාගමේ චීෆ් ඔපරේටින් ඔෆිසර්. එහෙම නැත්නම් විධායක මෙහෙයුම් නිලධාරීතුමා අපිත් එක්ක එකතු වෙනවා ජනක රත්නකුමාර මැතිතුමා. ආයිබෝන් ඔබතුමාට.
ඉතින් ජනක රත්න කුමාර මැතිතුමන් අපි දැනගන්න කැමති මේ සුපීරිය කියන සන්නාමය අපි කොයි විදිහටද වෙළඳපොළට එන්නේ කොයි විදිහ හැරවුම් ලක්ෂයක් වෙයිද කියලා මේ සුපීරිය කියන සන්නාමය. ඔව් සංගි මං හිතන්නේ සුපීරිය බයි විජය කියන සන්නාමය ඔස්සේ වෙළඳපොළට අපි අලුත්ම තාලේ එක්සර්සයිස් බුක් එහෙම නැත්නම් අභ්‍යාස පොත් මාලාවක් ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. එහි පෙර සූදානමක් විදිහට තමයි මේ BMICH එකේ පවත්වන ලද මේ 2024 බුක් පොත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔස්සේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපේ ප්‍රධානම අරමුණ තමයි මේ රටේ මිලියන 4.4ක් වගේ ඉන්න ජනතා අපි මේ රටේ මිලියන 4.4ක් පමණ සිටින ශිෂ්‍යයන්ට සාධාරණ මිලට ජාත්‍යන්තර මට්ටමේ පවතින ඉතාමත්ම ඉසස් ප්‍රමිතියෙන් යුතු අභ්‍යාස පොතක් ලබා දීම. විජය පුවත්පත් සමාගම විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන සුපීරිය බයි විජය ආයතනයේ නව පිටුවක් පෙරලෙන්නයි යන්නේ. ඉතින් නොබෝ දිනකින් අපිට පුළුවන් ඔබේ නිවස අසල තියෙන නැත්නම් ඔබේ නගරයේ තියෙන සාප්පුවෙන් ගන්න මේ සුපීරිය කියන අලුත් පොත් සන්නාමය. ඉතින් BMICH පරිශ්‍රයට ඔබ එනවා නම් මේ දින 10 ඇතුළත ඒ කියන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන දින 10 ඇතුළත ඔබ මේ පරිශ්‍රයට පැමිණෙනවා නම් ඔබට පුළුවන් අපේ සුපීරිය බයි විජය කියන සන්නාමය යටතේ පොත්පත් මිලදී ගන්න. ඉතින් අපි අද දැන් මේ සූදානම් වෙන්නේ සුපීරිය බයි විජය සන්නාමය පිළිබඳව අපේ දිනෙලිදි සිල්වගෙන් තවත් අලුත් තොරතුරු තවත් වැදගත් තොරතුරු ඔබ වෙත ගෙනෙන්න. ඉතින් ආයිබෝන් දිනෙලි. අයිබෝන් නිසංගි. අපි දිනෙලිගෙන් අහන්න කැමතියි දැන් සුපීරිය බයි විජය කියන්නේ අලුත් බුක්ස් බ්‍රෑන්ඩ් එක. අපි කියන අලුත් පොතක්. ඉතින් මේ අලුත් පොතේ තියෙන විශේෂත්වය මොකද්ද? ඔව් නිසංගි මම මුලින්ම සුපීරිය බයි විජය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. සුපීරිය බයි විජය කියන්නේ විජය නිවුස් පේපර්ස් ලිමිටඩ් ආයතනය විසින් අලුතෙන්ම හඳුන්වා දෙන බ්‍රෑන්ඩ් එකක්. අපේ ප්‍රමිතිය තහවුරු කරන්න අපි ISO 9001 ISO 50001 කියන තත්ත්ව සහතික ලබාගෙන තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ ආරාධනා කරනවා ඔබ BMICH පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පැමිණියොත් අනිවාර්යෙන් සුපීරිය බයි විජය කුටියට පැමිණෙන්න. ඔව් දිනෙලි කිව්වා වගේම ඔබට පුළුවන් අපේ Facebook, Instagram, TikTok pages වලට ගියොත් අපේ pages වල මේ දිනෙලි කිව්ව quality එක නැත්නම් ප්‍රමිති සහතිකය පිළිබඳව ඔබට හොඳින් හඳුන්වලා දෙනවා. ඉතින් ළඟදීම නුදුරේදීම අපේ වෙබ්සයිට් එක ඒ වගේම ඔබට ඔන්ලයින් පොත් ඕඩර් කරන්න ක්‍රමයකුත් නැත්නම් print shop එකක් අපි හඳුන්වලා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හඳුන්වලා දෙන්නේ සුපීරිය බයි විජය ආයතනය විසින් තව නොබෝ දිනකින් ඔබ සමීපයේ තියෙන බුක් ෂොප් එකෙන් ඔබ සමීපයේ තියෙන පොත් හලෙන් ඔබට මේ ලබා ගන්න පුළුවන්. එතකන් මේ ගෙවෙන දවස් 10 ඇතුළත එන්න BMICH පරිශ්‍රයට අපේ සුපීරිය කුටියට එන්න මුදල් ගෙවා පොත් ලබා ගන්න වගේ මුදල් නොගෙවා පොත් ලබා ගන්න. ඉතින් මම හැමතිස්සෙම කියනා වගේ ඔබට පුළුවන් අපි අපේ කුටිය තුල ඔබට යොමු කරලා තියෙන ප්‍රශ්න දෙකට උත්තර ලියලා දවසට ජයග්‍රාහකයන් 10 දෙනෙක් තෝරනවා. ඒ ජයග්‍රාහකයන් 10 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් එන්න අපේ කුටිය වෙත. තාමත් ආවේ නැත්නම් ඔබට තියෙනවා තවත් දවස් 5ක්. ඒ වෙනුවෙන් එන්න මේ පරිශ්‍රයට ඇවිල්ලා මේ අපි ලබා දෙන 120ක වට්ටම වගේම ඔබට පොත් 5ක් ගත්තොත් එක පොතක් නොමිලේ ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා ඉක්මනින්ම එන්න සුපීරිය බයි විජය කුටියට ඇවිල්ලා මේ හැම දෙයක්ම අත්විඳින්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක්.